ඉවිනින් දැන් වෙලාව හවස 2:00මාරයි. ඉතින් මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. අද මම විශේෂ කාරණාවක් මතක් කරන්න නැත්නම් විශේෂ දැනුවත් කිරීමක් කරන්න ආවේ ලංකාවේ ඉන්න ලංකාවෙන් පිටට නැත්නම් වෙන රටවල් වලට ඇවිදින්න ආසාවෙන් ඉන්න අයට පුංචි දැනුවත් කිරීමක්. ලංකාවේ ඉඳලා වෙන රටකට යනවා නම් අපි අනිවාර්යෙන් ෆ්ලයි කරන්න ඕනේ. ඒ කියන්නේ ෆ්ලයිට් ටිකට් බුක් කරගෙන ඒක තමයි සාමාන්‍ය ප්‍රොසෙස් එක. මොකද අපේ රට ඇවිල්ලා රට වටේම තියෙන මුහුද නිසා අපිට බ්‍රිජ් එකක්වත් නැත්නම් මුහුද හරහා යන්නවත් වෙන ක්‍රමවේදයක් නැහැ. නමුත් මෑතකදී අවුරුදු 3කට 2කට විතර කලින් ඉඳලා ලංකාවේ අයට ලංකාවේ ඉඳලා ඉන්දියාවට යන ෆෙරි සර්විස් එකක් නැත්නම් බෝට් සර්විස් එකක් තියෙනවා කියලා ඔයාලා දන්නේ නැතුව ඇති. ඒක ගැන දැනුවත් කිරීමක් කරන්න ආවේ. ඇත්තටම ලංකාවේ ඉඳලා ඉන්දියාවට පැය 3ක් 4ක් වගේ අඩු කාලෙකින් යන්න පුළුවන් ට්‍රැවල් කරන්න පුළුවන් විදිහක් තියෙනවා. ඒක ලීගලි අපිට යන්න පුළුවන්. තමන්ට වීසා එකක් තියෙනවා නම් ඉන්දියන් වීසා එකක් තියෙනවා නම් පාස්පෝර්ට් එක වැලිඩ් නම් ඉස්සරහට මාස 6ක්. ඔයාලට ඒ සුදුසුකම් ටික තමයි සපුර ගන්න ඕනේ. ඊට අමතරව ඔයාලා ටිකට් එකක් බයි කරන්න ඕනේ නැත්නම් පර්චේස් කරගන්න ඕනේ. ෆිසිකලි ඒ කවුන්ටර්ස් වලට ගිහලා ටිකට්ස් බුක් කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට වෙබ්සයිට් එක through ටිකට්ස් බුක් කරගන්නත් පුළුවන්. මේ බෝට් සර්විස් එකකින් හරහා ඔයාලා ලංකාවේ ඉඳලා ඉන්දියාවට යනවා නම් හෝ ඉන්දියාවේ ඉඳලා ලංකාවට එනවා නම් අපි දන්නවා ෆ්ලයිට් ටිකට් එකකට සාමාන්‍යයෙන් ඉන්දියාවට යනකොට අඩුම ඇවරේජ් මම හිතනවා 38ක් 37ක් වගේ ඒ ආසන්න මුදලක් යනවා one way trip එකකට. නමුත් ඔයාලට round trip එක කියන්නේ යන්න ගිහිල්ලා එන්න දෙකටම මේ බෝට් සර්විස් එක යූස් කරලා යනවා නම් ඔයාලට cost එක යන්නේ රුපියල් 36000 38000 විතර. ෆ්ලයිට් ටිකට් එකේ one way යන ගානෙන් අපිට ගිහිල්ලා එන්නත් පුළුවන් බෝට් එක යනවා. ඉතින් ලංකාවේ ජැප්න වලින් ඉන්දියාවේ නාගපට්නම් වලට තමයි බෝට් එක යන්නේ. පැය 4ක් මිනිමම් පැය 4ක් 4:00මාරක් විතර යන්න පුළුවන්. ඒක පොඩි වෙලාවල් වලින් වෙනස් වෙන්නත් පුළුවන්. තියෙන වෙදර් කන්ඩිෂන් එක. කොහොමවත් ලංකාවේ ට්‍රැවල් කරන්න ඉන්න අයට ඉන්දියාවට විශේෂයෙන්ම යන්න ඉන්න අයට ආසාවෙන් ඉන්න අයට මේක හොඳ chance එකක් නේ, හොඳ අවස්ථාවක්. ඉතින් මතක තියාගන්න ලංකාවේ ඉඳලා ඉන්දියාවට යනවා නම් හෝ ඉන්දියාවේ ඉඳලා ලංකාවට එනවා නම් ලංකාවේ ට්‍රැවල් කෙනෙක් හෝ ඉන්දියාවේ ට්‍රැවල් කෙනෙක් යාට ලොකු chance එකක් තියෙනවා දැන්. ෆෙරි එකක් යූස් කරලා ලංකාවෙන් ඉන්දියාවට යන්න එන්නත් පුළුවන්. ටිකට් බුකින් ගැන කතා කරමු. ටිකට් බුක් කරගන්න පුළුවන් ෆිසිකල් කවුන්ටර්ස් තියෙනවා. ඔයාලට ඒ කන්සන්තුරේට ගියොත් එහෙන් පුළුවන්. නැත්නම් වෙබ්සයිට් එකක් තියෙනවා සුබම් කියන බෝට් කම්පැනි එකේ. එයාලගේ වෙබ්සයිට් එක through ටිකට් පර්චේස් කරගන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මට කියන්න ඕනේ. ඉතින් ඒක හොඳ පණිවිඩයක් වේවි මම හිතනවා ලංකාවේ ඉඳලා ඉන්දියාවට. අඩුම තරමේ ලංකාවෙන් එක රටකටවත් ට්‍රැවල් කරන්න ආසාවෙන් ඉන්න හැමෝටම